ඉතින් මම ආවා පොළොන්නරුවේ. ඉතින් පොළොන්නරුවේ අපේ අක්කලාගේ ගෙදරට ආවා. ඉතින් අක්කලාගේ ගෙදරට ආවට පස්සේ ඒ වෙල්ලායි තමයි මේ තියෙන්නේ. හරිම සුන්දරයි. ඇලවල් තියෙනවා. ඒ වගේම අපේ පැත්ත වගේ නෙමෙයි ගොඩක් ලස්සනයි. ඉතින් මේ වෙල්ලායි විශාල වෙල්ලායක්. මේවට වතුර දෙන්නේ පරාක්‍රම සමුද්‍රයෙන් තමයි මේකට වතුර එන්නේ. ඇලවල් මාර්ගෙන්. ඉතින් ලස්සන කුඹුරු යායක්. පොළොන්නරුවේ. මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ. වතුර තියෙනවා. මෙතන මේ පොඩි යමුණක් වගේ තියෙනවා. එතන දැදලා තමයි මේ කට්ටිය වතුර ගන්නෙ. එතකොට මෙතනින් එතර වෙලා තමයි අපි එහාට යන්න ඕනේ. මේකට කියන්නේ මේ කට්ටිය නම් කියන්නේ කුණු වෙලා කියලා. ඒ කියන්නේ අර වැඩි වතුර ටික තමයි මේකෙන් ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් එතනින් තමයි අපි කුඹුරට යන්න ඕනේ. ඉතින් ඉස්සරහ ඊට පස්සේ මෙතනින් ආයෙ හැබැත්තට යන්න ඕනේ. එක්ක බහලා යන්න ඕනේ. එක්ක මෙතනින් බහලා යන්න ඕනේ. ඒතර දිස්සේ මේ ඊ වැටිලා ගිහිල්ලා ගිහිල්ලා ඉතින් මේ ගමුල් හා යනවා තමයි එහා පැත්තට යන්නේ. මේ අපි මේ නැවතිලා ඉන්න තැන තමයි මෙතන වෙලේ වැඩ කරන තැන. ඉතින් මේ හෙවන තැනක් තියෙන මෙතන තව එහා පැත්තේ තුඹුක් ගහක් තියෙනවා. ඉතින් මෙතන තමයි අපි තේ බොන්න කන්න පාවිච්චි කරේ ලස්සන කුඹුක් ගහක්. වෙල මැද තියෙන්නේ වෙල්යායි මැද තියෙන්නේ. මම දැන් යන්නේ මේ ඇලවල් වලට වඩා වතුර වෙනවට වඩා කුඹුක්කන් ආරුව කියලා ඔයක් තියෙනවා. ඉතින් ඒක එහා පැත්තේ තියෙන්නේ. ඒක පෙන්නන්න යන්නේ. ඒකට මේ ඉන්නේ අක්කා වැඩ කුඹුරේ. එයා මල් පැලෑටි ගලවනවා, අල් ගලවනවා. අපි යංග බලන්න මේ ඊර දිගේ කොහොමද කියලා. මේ ඉස්සරහට යන්න ඕනේ. ඒකට මේ ඇලවල් වලින් වතුර ආවට මේ අපේ මේ කුඹුරු වලට වතුර එන්නේ ඒ කුඹුක්කන් ආරුව කියන ටිකක් පාතින් තියෙන ඔයක් වගේ එකක් තමයි. ඉතින් ඒක අමුණක් බැඳලා අමුණෙන් තමයි මේ වතුර ගන්න. ඉතින් ඒක බලන්න වෙල්යායේ මැදින් තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. ඉතින් හරිම ලස්සනයි. අවුව රස්නේ තිබ්බට ඇත්තටම මේ ලොකුවට දැනෙන්නේ නැහැ. හුළඟ නිසා. ඉතින් වෙලේ යනකොට කිරල්ල වගේකුත් ඉන්නවා. විතර ඇති අනිවාර්යෙන්. තාචුට්ටක් යන්න ඕනේ ඉතින් මේ මේ කුඹුක්කන් ආරුව කියලා කියන්නේත් සාමාන්‍යයෙන් ඔයක් වගේ තැනක් තමයි. මේක ටිකක් ගැඹුරු සමහරක් වෙලේ කිඹුල්ලොත් ඉන්නවා කියලා තමයි කියන්නේ. කොහොමද දන්නේ නැහැ. මේ මෙතන තියෙනවා. හැබැයි පේන්නේ නැහැ හරියට. අපි චුට්ටක් යහින් කියලා බලමු. මෙතන හොඳට පේනවා. මේක තමයි කුඹුක්කන් ආරුව කියන්නේ. අර වෙල්යායි ඉඳලා ටිකක් ආවා. මං හිතන්නේ මේ මෙතන කවුරු හරි පොල් කෑල්ලක් බැදලා දාලා තියෙනවා. පේනවද දන්නේ මෙන්න මේකේ. මම පෙන්නනම් ගලවලා මෙන්න මේ වගේ නූලක් බැදලා තියෙනවා. මං හිතන්නේ ඉස්සෝ අල්ලන්න වෙන්නේ නැති. දැන් කීපයකින් මම දැක්කා ඒක. ඒක තමයි කුඹුක්කන් ආරුව. මේකේ ගොඩක් මාළු ඉන්නවලු. ඒ වගේ මිස්සොත් ඉන්නවා කියලා තමයි කියන්නේ. ගොඩක් කට්ටිය නිකන් මේක කරගෙන මාළුවේ මල්ලනවා. හරි ඉතින් මේ අට්ටික ගහ මේ ඔය හරහා වැටිලා තියෙනවා. හරි ලස්සනයි. ඉතින් මේකේ කිඹුල්ලොත් ඉන්නවා කියලා කියනවා.
හැබැයි මම නම් තාම එකෙක්වත් දැක්කේ නැහැ. මාළු නම් ඉන්නවා. හරි. මොකද්ද මේ දන්නවද අතේ තියෙන්නේ? මේ මොනතර පිහාට්ටක් ඉතින් මේවා හැමතැනම මෙහි වැටිලා තියෙනවා. මේකත් මට හම්බුනේ මේ වෙලායිනේ වැටිලා තියෙනවා. ඉතින් අපි චුට්ටක් ඉස්සරහට ගිහලා බලමු. සමහරට මේවා තව ගොඩක් හම්බෙන්නත් පුළුවන්. මේ තියෙන තව එකක්. මේ තියෙන වැටිච්ච ඒවා. මේ තියෙන. ඒක ලොකු එකක්. මේවා ඉතින් අපිට අයිති දේවල් නෙමෙයි. අපි ගාව තිබ්බට ලස්සන නෑ. හැබැයි එලා ගාවම තිබ්බේ තමයි මේවා ගොඩක් ලස්සන. ඉතින් මේ දිගටම මේ කුම්කන් ආරු ඇලක් හරි ඔයක් හරි මොකක් හරි. ඒක දිගටම මේවා වැටිලා තියෙනවා. මේ මෙතනත් එකක් තියෙනවා. වඩ පේනවා. නේ? නේ? සෑහෙන්න වැටලා තියෙනවා. හරි ලස්සනයි. මං හිතන්නේ මේ පොඩ්ඩක් ඇවිද්දොත් මේ වෙල්ලයායේ දිගේ අයිනේ මේ කුඹුක්කන් ආරුව ඒ වටේ පිටේ ඇවිද්දොත් නම් මේවා මං හිතන්නේ 100,000 ගණනක් තියෙන්න පුළුවන්. මොකද මේ හරිය ගොඩක් මොනරු ගැවසෙන තැනක්. ඉතින් මේවා හැමතැනම තියෙනවා වැටිලා. හරිම ලස්සනයි. මම යන්නේ ආපහු හිටපු දැන් එහා පැත්තට යන්න ඕනේ. මේ පොළොන්නරුව කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන නගරයක්. ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම මේ වගේ සුන්දර ස්ථාන තියෙනවා. අපි අතට ආවට පස්සේ ඉතින් මේ වගේ කුඹුරු යායවත් ඒ වගේම සත්තු විවිධ ඉතින් ඇලදොල ගංගා මේ හැම දෙයක්ම මේකේ අඩංගු. ඉතින් හරි ලස්සන සුන්දර ස්ථානයක්. ඉතින් අපි හැම දෙයක්ම හරි සීරුවට බැලුවොත් එහෙම මේ ලස්සන අපිට හොයාගන්න පුළුවන් පොඩි තැනකින් වුණා. ඉතින් මම ඒකයි මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. මට මේ ලස්සන දැකලා මම ඔයාලට මේක පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක මේ විදිහට කරන්නේ. ඉතින් ඉන්නේ මේ වෙල්ලයායේ මැද මේ ගොඩක් කුඹුරු වල කෙකටිය හැදිලා තියෙනවා. ඉතින් මම නම් කෙකටිය දැක්කෙත් අද ගොඩක් දුර්ලභ දෙයක් හැමතැනම දකින්න නෑ. ඉතින් මේ කෙකටිය මල් ආහාරයට ගන්නවලු. ඉතින් මේ එන කට්ටිය අපේ අක්කලා යන මේ කුඹුරුවට බහලා කඩනවා. ඉතින් මම පෙන්නන්නම් කෙකටිය. ඒකට මේ තියෙන්නේ කෙකටිය. මේ තියෙන්නේ. මේ කුඹුරු ඔක්කොගෙම තියෙනවා. උඩ මේ තියෙන කෙකටිය. ඉතින් මේවා දැන් අපි කඩන්න යන්නේ. ඕන තරමක් තියෙනවා. මේ වෙල්ලේ ආයවල් වල හැමතැනම කෙකටිය හැදිලා තියෙනවා. මේ තියෙනවා. දැනක් තියෙනවා. හැමතැනම හැදිලා තියෙනවා. මේ ගහත් පෙන්වන්න මොන වගේද කියලා දැකපල නැති කෙනෙක් ඉන්නවනම් කෙකටිය ගහ මොන වගේද කියලා එන්න මෙතන තියෙනවා. වස්තුමාට කෙකටිය ගහක් ගලවලා පෙන්වන්නකො. අර ඉන්නේ කෙකටිය කඩනවා වෙලට වැහැලා. අක්කා කිව්වා. ඉතින් මට ගහක් ගලවලා පෙන්වන්නකො. කො මේ තියෙන්නේ කෙකටිය ගහක්. මේ විදිහ තමයි කොළ තියෙන්නේ. සාමාන්‍ය දිගයි කොළේ. මේ වගේ මලක් තියෙනවා. දම්පාට දිග ටිකක් මලක් තියෙනවා. ඉතින් මඩේ හැදිලා තියෙන්නේ විල්වල තියෙනවා මේවා. ගොඩක් තියෙනවා ඉතින්. ඕන තරමක් කඩා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලට එන කට්ටිය කවුරු හරි ඒ කියන්නේ මුරු වැඩ කරන්න එන කට්ටිය ඉතින් කෙකටිය ටිකක් කඩාගෙන ඒ වගේම කංකුන් තියෙන ඕන තරමක්. අපි මෙතන වගේ නෙමෙයි. මේ ඇලවල් තියෙනවා හැමතැනම. මේ ඇලවල් වල ඕන තරම් කංකුන් හැදිලා තියෙනවා. මම ඒකත් පෙන්නන්න. මේ කොච්චර ලස්සනද සුන්දරද කියලා. ටිකක් කඩාගත්තා. ඉතින් මේ අපි ගොඩක් කැඩුවා. තව තියෙනවා. ඉතින් මේ තියෙන මේ මල්
දම් පාටයි දිගයි මෙව්ව තමයි ගොඩක් කට්ටිය ආහාරයට ගන්න. ඉතින් මේවා කට්ටිය කියන ගොඩක් ගුණදායි වගේම ඖෂධීය පැලෑටියක් ලංකාවේ තියෙන ගොඩක් ඉතින් වඳ වීගෙන යන දේවල් තමයි තියෙන්නේ. හැබැයි මේ කුඹුරු ආයවල වල නම් මේවා සාරයට වැවිලා තියෙනවා. ඇවිල්ලා කඩා ගන්න පුළුවන්. මෙතන මේ තිබ්බ කුමුක්කයි. ඉතින් මෙතන නැංගහම මේ වටපිටාවේ ඔක්කොම ලස්සන පේනවා. පේනවද? මෙන්න පල්ල. හරිම ලස්සනයි. මෙතන හරිම සීතලයි. මොකද කුමුක්කහක් ඉඳලා නගින්න අතුත් තියෙනවා. දැන් කුඹුරට ගිහිල්ලා ඉවරලා අපි ගෙදර යනකම් බයික් ටික නවත්තලා ආවේ ටිකක් එහයි. ඉතින් මෙහෙට බයික් එන්න බෑ. ඉතින් අපි මේ පට්ටියත් එක්කම යනවා. ගොඩක් සරයි. හැබැයි හුලඟ නිසා ලොකු ගාණක් නැහැ. අපි මෙතනින් තමයි ආවේ. මෙතනින් ඇවිල්ලා තමයි මෙතනට යන්නේ. ඉතින් ඉඳලා යනකොට හරි හැබැයි පේන්නේ කංකු යායක්. ඉතින් මේ ඕන තරම් තියෙනවා. අපි කලවල් වලින් ගත්තට මේ වෙල් වල ඊට පස්සේ මේ ඇලවල් අයිනේ ඕන තරම් කංකුන් හැදෙනවා. ඉතින් මේ තියෙන කංකුන් යායක් මාර සාරේ හැදලා තියෙනවා. ඒ කියන්නේ මම කල්ලක් කඩාන දෙන්නම්. මේ නියරම තියෙන කංකුන් හොඳම කංකුන්. හරිද? ඉතින් මේ ඊගොඩම තියෙන කංකුන්. හරිද? ඉතින් පොඩි එක්කටත් මට පෙන්නනවා කංකුන්. මේ දැන් අපි කංකුන් ටිකක් කඩාගෙන තමයි ගෙදර යන්නේ. කොහොමද? සුපිරිම කංකුන් තමයි තියෙන්නේ. හරි. ටිකක් කඩාගෙන ආපු එක. අපි යන්න හදන්නේ. ඉතින් ඇත්තටම ලස්සනයි. මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මොන සූදානමක්වත් මුකුත් තිබ්බේ නැහැ. ඉතින් ආවට පස්සේ හිතුණා මේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඒ තරම් ලස්සනයි සහ මේක වෙනස්ම ජීවිතයක්.
මොකද කුඹුරට ආවත් ඒ කුඹුර තුල ඒ කියන්නේ ඇලවල් සහ බලන්න දේවල් සත්තු ඒ හැම දෙයක්ම මේ පැත්තේ තියෙනවා. ඉතින් මම මොනරු පිහාර ටික දාලා ආවිත් ඒකයි. මොකද ඒක ඇත්තටම අපිට අයිති දෙයක් නෙවෙයි සුබහදාමට අයිති දෙයක්. ඉතින් වයිට් තියෙන්නේ ওই නියර කෙලවර. එතන තමයි අපි කරලා ආවේ. ඉතින් එතන තමයි අපි යන්නේ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේක ටිකක් වෙනස්ම එකක්. මොකද මම කරන කන්ටෙන්ට් එක මේක ටිකක් වෙනස්. ඉතින් දිගටම රැඳිලා ඉන්න සිංහල vlogs එක. මොකද කවදාවත් දැක්කේ නැති කවදාවත් විඳපු නැති වීඩියෝස් අපි ගේනවා. ඉතින් අන්න අතන තමයි අපේ බයික් එක තියෙන්නේ. එතන තමයි මේ යන්නේ. එතනින් ගිහිල්ලා බයික් එකේ තමයි අපි ගෙදරට යන්නේ. ඉතින් අපි ගෙදර යනවා. බයික් එක දාපු තැනට ඇවිල්ලා බයික් එකේ රිලේ චාර්ජ් එක ගෙදරට යන්න ඕනේ. අපි ගිල්ලන්න අද වතුර ගොඩක් කියලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අවසාන පඩිය. එතකොට එතනින් පල්ලට වැස්සොත් මේ ගානට වතුර තියෙනවා. ඉතින් එන කෙනෙක් වෙලා පරිස්සමින් නාගන්න. හරි. අනතුරක් නම් වෙලාවක් නැහැ. මේ ඇලවල් දොල වලින් නාන්න ගිහිල්ලා උඩින් තියෙනවා ගිනිපෙට්ටි පාලම කියලා ලස්සන තැනක්. එතන තමයි කට්ටිය ගොඩක් ඉන්නේ. ඒ ගිනිපෙට්ටි පාලමට පල්ලෙන් තමයි මේ තැන තියෙන්නේ. මෙතන නම් කිසි කවුරුත් නැහැ. මං විතරයි ඉන්නේ. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා ගිනිපෙට්ටි පාලම කියන තැන. හරි ලස්සනයි මේ පොළොන්නරුවේ. එන කෙනෙක් ගොඩක් කට්ටිය එන්නේ එතෙන්. ඉතින් මේ වගේ දෙයක් තියෙනවා නිදහසෙන් ආගන්න පුළුවන්. හැබැයි අතන ඉතින් පොඩි කට්ටිය උනත් ශ්‍රී ලංකාවට පුළුවන් තැනක් ඉතන